හදාගන්න දෙන්න තිබ්බේ මේ මල්ලිව නෙවෙයි ඕකාව. මේ මල්ලි බලනවා ඇති මං කවුද කියලා. අපි ඉතින් හඳුන්වලා දෙන්න කවුරුත් නැහනේ. මං තමයි මල්ලි මේ ගෙදර ලොකු මස්සිනා. මේ ගෙදර සේරම බලාගන්නේ මම. අම්මගේ මරණය කළෙත් මං. මං නැත්තම් අම්මගේ මිනිහ ගන්න වෙන්නෙත් නැහැ. එන අම්මගේ මිනිහ තාම එහෙ. කුවේට් රට. කොහේ? කුමාර මාමා දැන් යනවා දානවා. අම්මා රට ගියාට පස්සේ මුංගේ කරදඩු උස්මාත් කළේ මං තමයි මල්ලි. අප්පා කියන එකත් මේ ගෙදර හිටියේ නමටනේ. අප්පා විතරක් නෙවෙයි. මේ ගෙදර ඉන්න අනිත් පිරිමි මේ ගෙදරට යන්නේන පිරිමි ඔක්කොම එකයි. නමට විතරයි. පළක් නැහැ. එනම් මල්ලි මං කැපෙනවා. නැත්තම් මට ගන්න වෙන්නේ කටු ටික තමයි. අපි ඉතින් කොහොමත් කටු කනේ උන්නේ. ඒක තමයි පස්සේ කියන්න. මල්ලි අද හෙට වෙන්නේ නැහැ. නැහැයි. මං ටික දවසක් ඉඳලා යන්න ආවේ. කිසි ගැටලුවක් නැහැ. මල්ලිට ඕන තරම් කාලයක් මේ ගෙදර ඉන්න පුළුවන්. මේ ගෙදර පහක් බලාගත්ත මට බඩි නෑ. මට ලොකු මස්සිනා ඉන්නවා. තේරුණා? යන්න. පස්සේ කතා කරමු. සලකපන්. අක්කේ තාත්තා කොහෙද?